රජුන් උපන් බිම රජුන් තනු රට මේ රජ රට තියෙන ශ්‍රේෂ්ඨී සන්දිස්ථානයක් කරා ඔබ රැගෙන යාමට අපි අද බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ දිනවල සමාජ ජනමාධ්‍ය තුල කියවෙන එකක් තමයි මේ රන්මසු උයන. මේ රන්මසු උයන තුන්වන සියවසේ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉටු කරන ලද්දක්. දේවානම්පියතිස්ස රජතුමා මේ අනුරාධපුරේ රජකම් කරන කාලයේදී ශාස්ත්‍රීය කුලයට අයත් තරුණයන් 500ක් දෙනා මහානදම් පුරවන මහාන වෙනවා. ඒ මහාන වෙන්න හදපු බෞද්ධ සිද්ධාස්ථානය තමයි ඉස්සර වනාරාමය. ඉස්සර වනාරාමයේ හෙවත් ඉසුරුමිනිය ලෙසින් හඳුන්වන මේ පන්සල් භූමිය නැත්නම් මේ පරිසරයේ පවතින එක ස්ථානයක් තමයි මේ රන්මසු උයන. විශේෂයෙන්ම ඉසුරුමිනිය විහාරස්ථානයත් රන්මසු උයනත් වෙස්සගිරියක් කියන ඒ ස්ථාන තුනම ගැන අද අපි ඔබට කෙටින් හඳුන්වා දීමක් කරනවා. රන්මසු භූමිය තිබුණේ විවිධාකාරයේ ලස්සන මල් වැවි තුරු ලතාදියෙන් පිරී ඉතිරී ගිහිල්ලා රජවරුන් ගැවසුන ස්ථානයක් මෙතන. හැබැයි කාලිංග මාග යුද්ධයෙන් පස්සේ මේ සියල්ලම විනාශයටපත් වුණා. අද වෙන විටත් මහා තෘණ භූමියක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. අපිට දැක ගන්න තියෙන්නේ අද ශිලා ලිපි තුලින් ඒ තොරතුරු හෙළිතරව් කර ගැනීමෙන් අනතුරුයි. මේ සිද්ධීන් සියල්ලම මහා වංශයද සම්නිධාන වෙලා හමාරා. තනිකල මේ කැඩිලා තියෙන්නේ කාලිංග මාග යුද්ධයේදී කැඩී බිඳී ගිය ගල් කොටස්. වර්තමානයේ වෙන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේවා පිළිසකර කිරීම කරනවා. ඇත්ත වශයෙන්ම මහා භාග්‍යයක් මේ නිලධාරීන්ට ලැබිලා තියෙනවා. රජුන් තනු බිම තාමත්ම ලස්සනට පිළිසකර කිරීමේ ආරම්භ මේ දේශීය කිරීම පිළිබඳව. ගල් කුහරයක් තුලම එදා මහා සංගරුවන වැඩ සිටියා. උන්වහන්සේලාට තිබුණේ තනිපොට සිවුර දෙපොට සිවුර අන්දනේ සහ පාත්‍රේ පමණයි. උන්වහන්සේලා එතනින් එහාට දෙයක් බලාපොරොත්තු වෙන්නේ 500ක් දෙනා ශාස්ත්‍රීය කුලයට අයත් තරුණයන් ඇවිල්ලා මේ ස්ථානයේ මහානදම් පිරුවට පස්සේ දෙවෙනි පෑතිස් රජතුමා විසින් මේ ස්ථානයේ උයනක් බවට පරිවර්තනය කළා. ඒ සියලු දෙනාගේම හිතසුව පිණිස සම්මා සම්බුද්ධ රත්නයේ අවසානයේ කියන්නේ නිවීමයි. නිවීම තුල තියෙන්නේ ආදරේ, දයාව, කරුණාව, සෙනෙහස. ඉන්නේ සතුට, ඒ වින්දනයේ, ඒ ශාන්තිය දරා ගැනීම සඳහා පමණයි මේ භාවනාව යෝගීන් භික්ෂුන් වහන්සේලාට අවසන් උරුම කිරීමක් කරනු ලබන්නේ. ඔව්, මේ කියන්නේ කාලිංග මාග යුද්ධයේදී මේ කාලිංග දේශයෙන් ආපු මාග කියන සෙන්පතියා විසින් මේවා කඩා බිඳ දමපුවා. හැබැයි අර ඈතින් දිස්වන්නේ අර විදේශීය ජාතිකයෙක් වීඩියෝ දර්ශන සිදු කරනවා. ඒ දර්ශනයේ පිටුපසින් දකින්න තියෙන්නේ බිසෝවරුන් දිනා පුතන්. ඊට එහෙන් රජවරුන් දිනා පුතන්. මේ ස්ථානයේ වතුර ගලා එන්නේ අර ඉහළින් තිබෙන කිසාවැව. කිසාවැවට පහළින් පල්ලෙහාට ගලාගෙන එනවා පොඩි ඇල මාර්ගයක්. ඇල මාර්ගයේ හරස් කරමින් මේ පොකුණු දෙකට වතුර ගලාගෙන එනවා. ඉතාමත් හිමින් සීවේ. අද මුළු ලෝකයේම ඉන්න ජනතාව මේ ජල කළමනාකරණය පිළිබඳව, ජල විද්‍යාව පිළිබඳව මන්ත්‍රීටපත් වෙලා හමාර. විශේෂයෙන්ම අර හජ කුමාරිකාවන් දිනාන විට ඕනට ඇඳුම් පැළඳුම් තවත් කෙනෙකුට නොපෙනෙන්න තමයි අර කාමර දෙකක් හදලා තියෙන්නේ. තද වැහි කාලෙට මේ වතුර උතුරලා යනකොට
තව කෙනෙකුට ඇඳුම් මාරු කරන එක පෙනෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ වැටෙන වතුර ටිකක් මේ පොකුණට එනවා. මේ පොකුණෙන් තමයි අර කුඩා පොකුණු වලට ගලාගෙන යන්නේ. ඒ පොකුණු වලත් රන් පැහැති මාළුවන් හිටපු නිසා රන්මසු උයන නමින් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. මේ පේන්නේ හරිද? මේ දිස්වන්නේ රජවරුන් දින ස්ථානය. රජවරුන් දිනානකොට අර වගේ වතුර වැටෙන ස්ථානයක් නැහැ. මේ ගල් පරස්සේ හෙලින් සිරුවේ ගලාගෙන එනවා. මෙතෙන්දි පේනවා ඔබට දිස්වෙනවා ඇත්රූප. එතන දෙකින්න මේ පිටිපස්සේ ඉන්නවා. ඒ වගේම ඇත්රූප තනින් තන නිලුම් කොළ වලින් වැහිලා තියෙනවා. නිලුම් කොළ වලින් වැහිලා තියෙනවා. අර පිරිමියෙකුට විලි බැහැිනවා කියන එක, පෙනෙනවා කියන එක ඒතරම් දෙයක් නෙමෙයි. හැබැයි ගඩක්වර ජීවිත, තරුණ විය, කොළුකම කියන කරුණු පදනම් කරගෙන එදා මේ මහා කලාකරුවා මෙවැනි දේවල් නිර්මාණය කරන්නට ඇති. මෙතන රජවරුන් දියනානකොට එහා පැත්තෙන් දියනෑවේ පිසෝව මේ පිට වෙලා යන වතුර ටික තමයි අර ඈත පේන පොකුණු තුනකට යන්නේ. මේ පොකුණු තුනේ රන් පැහැති මසුරන් මාළුවන් හිටපු නිසා රන් මසු වෙන නමින් හැඳින්වෙනවා. මේක එදා පැවතුනේ ඉස්සර වනාරාමේ කියන විහාර භූමියක් හැටියට. මේ විහාර භූමියේ කොටස් තුනයි. එකක් තමා මේ රන්මසු උයන, දෙවෙනි කොටස තමා ඉසුරුමුණිය, තුන්වෙනි කොටස තමා වෙස්සගිරිය. වෙස්සගිරියේ හිටියේ භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා. විහාරස්ථානයේ හිටියේ ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා. මේ ස්ථානයේ රජවරුන්ගේ පහසත් ලැබුවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාත් සමහර අවස්ථාවල හිටියා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන තුන්වෙනි සියවසේ දෙවනි පෑතිස් රජුරෝ මේ දේ ආරම්භ කිරීමන මත්තෙන් මහා මේඝ කියන උයන නිර්මාණය කරුවේ පුටසීව කියන රජතුමා විසින්. පුටසීව. ඒක විශේෂයෙන්ම අටමස්ථානයේ පුරාම සුවඳ විහිදුවන බුදුරදුන්ගේ ද්‍රෝණක් ධාතුන් වහන්සේලා පිහිටි භූමිය අලංකාර කරන්න, සුවඳවත් කරන්න, වර්ණවත් කරන්න හදපු භූමියක්. ඒකයි මේ අපි රජුන් පහස ලැබූ රට හැටියට අපි හඳුන්වන්නේ. රන්මසු වෙන්නේ විශ්ව චක්‍රය. විශ්ව චක්‍රය හැටියට හඳුන්වනවා විවිධ මත. විවිධ ආධ්‍යාත්මික නායකින් එක මුණුහරිකෙන් හඳුන්වනවා. ඊළඟට භික්ෂු පරම්පරාවක්, මහායාන කියන භික්ෂු පරම්පරාව විසින් තමත් අර්ථ ගැන්වෙනවා. ඒ වගේම පුරාවිද්‍යාඥයින් විසින් තමත් අර්ථ ගැන්වීමක් සිදු කරනවා. මේ වෙන විටත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේකන විශාල කතාකාරතක් බිහිවෙනවා. හැබැයි මේ වෙස්සගිරිය කියන ස්ථානයේ එක්තරා ලිපියක, ශිලා ලිපියක සඳහන් වෙලා තියෙනවා ඉසුරු මුනි කියන නම. ඒ කියන්නේ මේ එකම එක පුදබිමේ පිහිටි සන්ධිස්ථානයක් බොහෝ දුරට 100% නිශ්චය කරගත නොහැකි වුවත් විවිධ මත පළවෙමින් පවතින කිසියම් ශිලා ලේඛනයක් හැටියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. තාමත්ම පැහැදිලි මේ දැක්වෙන රූප ටික මොකක් හෝ
ගැබ්බූ අරුතක් එහි අන්තර්ගත වී තිබෙන බව. මේ සීත මාලිගාව තුළ මේ සීත මාලිගාවේ පුරා විද්‍යාඥයන් හඳුන්වන්නේ උඩින් දිස්සෙන්නේ තිසාවල. මේ චෛත්‍ය වටේටම තියෙන්නේ පොඩි පොකුණක්. මේක තමයි පැරණි ශේෂ වූ නටමුන් වූ මාලිගාවක් හැටියට කියනවා. නමුත් මේක චෛත්‍යයක හැඩය ගන්න පංචාශ්‍රයක් නැත්නම් සදාශ්‍රයක හැඩ ගන්න ගොඩනැගිලි ශේෂ කොටස තමයි මෙහි දක්නට තියෙන්නේ. මේකත් සුවිශේෂී සිද්ධාස්ථානයක් මේ රන්මසු වෙන කියන විට. නමුත් ලංකාවාසී ජනතාව හිතන්නේ රජවරුන් හිටපු මාලිගාව දිය කෙල්ලපු තැන, දිය නෑ තැන, බිසෝවරු හිටපු තැන හැටියට විතරයි. හැබැයි ඊට වඩා ගැඹුරු දෙයක් මේ හෙළ දෙරණේ මේ ඉතිහාසය තුළ යට වී තිබෙනවා. කාබන් පරීක්ෂණ අනුව තවත් සියවස් ගානක් යාවි මේ හෙළ දෙරණේ සැබෑ තතු හෙළිදරව් කරන්නට. හරි. දැන් අපි සිටින්නේ මේ විස්සගිරි භාවනා මධ්‍යස්ථානය. ඇත්තටම මේක භාවනා මධ්‍යස්ථානයක් හැටියට පවත්වාගෙන ගියා. මේ භාවනා මධ්‍යස්ථානයේ ඔබ දකින විදිහට මේ වර්තමානයේ තියෙන විදිහට ඇඳ කුටු මේස, කසී සලු, ආහාර පාන ඒවා කිසි දෙයක් නැහැ. මේ ශේෂ වුණ ගල් ගුහාවක් තුල එදා මිනිස් වාසයක් තිබුණා. ඒ මහා රහතන් වහන්සේලා බිහි වුණේ මේ වාගේ සිද්ධාස්ථානවල. මේ වාගේ සිද්ධාස්ථානවල. උන්වහන්සේලා තමුන්ගේ ශරීරය පිළිබඳව බොහොම ගැඹුරින් විදසුන් වඩපු ස්ථාන. මේ කියන්නේ තවත් ගල් වෙන. තවත් ගල් වෙන. නමුත් අද විස්සගිරිය නමින් හඳුන්වන ස්ථානය. ඉතින් පේනවා තනින් තන ගල් පොඩි පදු. ඒ තුල ඉඳලා භාවනා කරනවා. පින්න පාතේ වඩිනවා. එක වෙලාවකට ආහාර ටිකක් ගන්නවා. දවස මුළුල්ලේම සම්මේ කය පිළිබඳව විදසුන් වඩමින් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් වෙන සතර මඟ පිළිවෙලින් ලැබ නිවන් සුව අත්කර ගැනීමට අනේක විද දුක් කන්දරාවක් විදපු යුගයක් එදා තිබුණා. ඉසුරුමත් හිමිවරුන් 500ක් දෙනා දෙවෙනි පැතිස් අධිතුමා විසින් මෙම ඉසුරුමුනියේ දෙව එදා හැමෙන්නේ ඉස්සර වනාරාමය තමා මේ පිටියේ. මේ එක කොටසක් මේ එකම භූමි භාගයක් විස්සගිරිය වනමසු වෙන ඉසුරුමුනිය මේ තුනම එක. මේ භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා සිටි ස්ථානයක් පිළිබඳව තොරතුරු කියන්නයි මා අද ඔබට උත්සාහ කරන්නේ. මේ කියන්නේ එවැනි ස්ථානයක්. මේ තුල සතා සීපාව සත්‍යේ මොන තරම් දුරට සිටින්නට ඇතැයි ඔබට හිතා ගන්න පුළුවන්. සියවස් කාලයක් මුළුල්ලේ මහරහතන් වහන්සේලා වැඩ සිටිමින් අනේක විද දුක් කම්පන වලට මගට මේ විස්සගිරි අද ශේෂ වෙලා තියෙන එදා තිබුණ රූපයි මේ ඔබට මේ විශ්වන්නේ. මේ ස්ථානයේ බොහෝ දුරට පුදුසුණක් විය හැකි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පින්තූරයක් විය හැකි. ඒ වගේම මගේ වම් අත දෙසින් දැක්වෙන තවත් සිතුවමක්. මේ ඇවිදින්නත් මේ පහස ලබන්නත් ඇත්තටම අපි අද භාග්‍යවත් වෙලා තියෙනවා. හරිද? පින්වන්ත වෙලා තියෙනවා. මේ තියෙන්නේ මේ කඩදාසි කැල්ලක් කලවලා නෙමෙයි.
එදා මහරහතන් වහන්සේලා හිටපු තැන මහා බුදු අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ රූප නිර්මාණය කරලා තිබුණ ස්ථාන. එහෙමනම් සදහැ සිතින් එදා ඒ හිටි කලාකරුවා මහරහතන් වහන්සේලාගේ සිතුවිලි මොන තරම් ගැඹුරට සෙනෙහස, සාන්තිය, කරුණාව, මෛත්‍රිය මුදුන්පත් වෙන්නේ නැද්ද? ඒ යුගයේ අපට කවදා උදා වේවි? ඒ වෙනුවෙන් අරමුණු කරමින් තමයි අදත් මෙම රජරට විත්ති තුලින් මේ අපූර්ව නිර්මාණය ඉදිරිපත් කරන්නේ.